ආයුබෝවන් යාළුවනේ වෙල්කම් බැක් කියලා පිළිගන්නවා අපේ ලයිෆ් විත් ඒජයන් කියන YouTube channel එකට ඔයාලා හැමෝම. ඉතින් ගොඩ දවසකට පස්සේ අපිට පුළුවන් වුණා vlog එකක් ඔයාලා වෙනුවෙන් අරන් එන්න. ඉතින් මේ වතාවේ ඒජේ මම යන්න තීරණය කරා දකුණු පළාතේ හරිම ලස්සන තැනකට ගොඩක් ඓතිහාසික තැනක් කිව්වොත් හරි. ඉතින් ඒ තමා දකුණේ කවුරුත් දන්න මුල්කිරිකල පන්සලට. ඉතින් මේ vlog එකෙන් ඒජේගේ මගේ මේ හයික් එකේ එක්ස්පීරියන්ස් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න තමයි අපි හදන්නේ. ඉතින් මේ vlog එක එන්ඩ් එක වෙනකම් ඔයාලා අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න අපිත් එක්ක. මොකද මේ vlog එකේදී ඔයාලට බලා ගන්න පුළුවන් මුල්කිරිකල ආසන්නයේ තවත් ඔයාලා නොකියපු හැංගිලා තියෙන ලස්සන තැන් ගොඩක් ගැන. ඒ වගේම ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අනිවාර්යෙන් අපේ channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න අනිවාර්යෙන්ම. ඉතින් එහෙනම් අපි දැන් යමු අපේ vlog එකට. හයි. ඉතින් ඔන්න අපි දැන් මේ යන්නේ පෙළියත්ත වීරකැටිය මිත්තණිය පාරේ. මේ තියෙන්නේ මුල්කිරිකල පන්සලේ එන්ට්‍රන්ස් එක. මෙතන ඉඳලා තමයි අපි කන්ද උඩට යන්න ඕනි. ඉතින් අපි බෙලියත් ඉඳලා එන නිසා අපිට ළඟපම පාර තමයි මිත්තණි පාර කියන්නේ. ඉතින් බෙලියත් ඉඳලා මුල්කිරිකල පන්සලට කිලෝමීටර් 12-15ක් වගේ දුර ප්‍රමාණයක් තියෙනවා. පැය භාගයක වගේ ගමනක්. හැබැයි ඉතින් ඔයාලා එන වාහනය අනුව ඔයාලට ට්‍රැෆික් එක හමු වෙන විදිහට මේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් මේ තමයි අපේ හයික් එක පටන් ගන්න තැන. මේ ගමනට ආවේ හබි මමයි එක්ක අපේ මල්ලි. ඉතින් ඔන්න අපි පළවෙනි සීමාව පහු කරද්දී මට සුපුරුදු විදියට චූටි යාළුවෝ ටිකක් හමු වුණා. ඉතින් හරිම ආදරණීය පැංචෝ ටිකක්. යාළුවට කැමෙන් බීමෙන් අඩුපාඩුවක් නැහැ. මෙයාලා බලාගෙන මෙතන තියෙන පොලිස් මුරපොලේ ඉන්න මාමා ඉන්නවා. ඉතින් ඔන්න දැන් තමා හයික් එක පටන් ගන්න හරියටම මේ යන්නේ අපි පළවෙනි view point එකට. ඉතින් මුල්කිරිකල පන්සලේ ඉතිහාසය ගැන කියනවා නම් දකුණු පළාතේ තියෙන සැඟවුණු මැණිකක් වගේ වටිනාකමින් වැඩිම තැනක් තමයි මේ පන්සල. ඉතින් මුල්කිරිකල කියන්නේ සම්පූර්ණ කළු ගලක නිර්මාණය කරලා තියෙන පන්සලක්. මේක බේසිකලි ගලමුතනට ස්ටේජස් 5ක් වගේ පහු කරලා යන්න තියෙනවා. ඉතින් ගමන ටිකක් දුෂ්කරයි මහන්සි. නමුත් මේකේ view එක හැමදේම අමතක කරන තරම් මාරම ලස්සනයි. ඉතින් අපි ගියේ දවල් වෙලාවක නිසා ටිකක් අමාරු වුණා වැඩි. ඉතින් මේක ටිකක් හાર્ඩ් හයික් එකක්. ඉතින් මුල්කිරිකල පන්සලේ ඉතිහාසය ගැන කියනවා නම් කාවන්තිස්ස රජතුමාගේ කාලේ නිර්මාණය කරපු පන්සලක් කියලා තමයි විශ්වාස කරන්නේ. එහෙම බැලුවම අවුරුදු 2000කටත් වඩා ලොකු ඉතිහාසයක් තියෙන ඓතිහාසික වටිනාකමින් ඉහළම තැනක තියන්න පුළුවන් තැනක්. ඉතින් මේ විහාරයේ පැරණි චිත්‍ර බුද්ධ ප්‍රතිමා එක්ක ලෙන් විහාර වලට බලා ගන්න පුළුවන් තියෙනවා. ලොකු සැතපෙන පිරිම වහන්සේ නමක්. ඉතින් අපි ඉස්සරහට බලමු ඒ විස්තර ටික. ඉතින් යාළුවනේ මම ඔයාලට කිව්වනේ මුල්කිරිකල පන්සලට ඇවිල්ලා ඔයාලට තව බලන්න යන්න පුළුවන් තැන් ගැන කියනවා කියලා. ඉතින් ඒ වගේම තමයි මේ මුල්කිරිකල පන්සලට එන්න පාරවල් කීපයක්ම තියෙනවා. එකක් තමයි අපි ආව බෙලියත්ත වීරකැටිය මිත්තණිය පාර. අනිත් එක වලස්මුල්ල පාර. තංගල්ල පාරෙන් එන්නත් පුළුවන්. ආයේ අගුණුකොළය හරහා එන්නත් පුළුවන්. ඉතින් ඒ එන අතර මග ඔයාලට ගොයම්බොක්ක බීච් එක, සයිලන්ට් බීච්, බ්ලූ බීච්, එතකොට බෙලියත්ත පැත්තේ ඉඳලා එනවා නම් ලෙනමැල්ල, අගුණුකොළේ පාර එනවා නම් කසාගල පන්සල, ආයේ ඔයාලා වීරකැටිය පැත්තට යනවා නම් කොන්දගල විහාරය වගේ
ලස්සනම තැන් බලා ගන්න පුළුවන්. ඉතින් මේ තමයි අපේ පළවෙනි view point එක. මෙතන ඉඳන් බැලුවම ළමයි අපිට ඈත මුහුදු සීමාව පේනවා. ඉතින් මේක කැප්චර් වෙලා නැහැ අපේ වීඩියෝ එකට. හරිම ලස්සන තැනක්. 360 view එකක් මෙතනත් බලා ගන්න පුළුවන්. මේක තමයි පළවෙනි view point එක. ඊළඟට ආයෙ තව view point දෙකක් තියෙනවා අපිට බලන්න යන්න. එහෙනම් ඉතින් අපි මෙතනින් යමු අපේ දෙවෙනි view point එකට. මුල්කිරිකල හන්දියේ ඉඳලා ඔයාලට සාමාන්‍යයෙන් කිලෝමීටර් 1.5ක් විතර එන්න තියෙනවා. පයින් හරි ඔයාලා බස් එකේ ආවොත් පයින් එන්න වෙනවා. නැත්නම් ඔයාලගේම වාහනයක් අරන් එනවා නම් ඔයාලට එන්ට්‍රන්ස් එකටම එන්න පුළුවන්. ඉතින් මේ යන්නේ අපේ දෙවෙනි view point එක තියෙන ලෙන් විහාරයට. මේ තමා අපේ සතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර තියෙන ලෙන් විහාරය. ඉතින් මේ චිත්‍ර දිහා බලද්දී එතකොට මේ තියෙන වටපිටාව දිහා බලද්දී ඕනම කෙනෙක්ට තේරෙනවා මේ විහාරය මේ පන්සල මොනතරම් පැරණි ස්ථානයක්ද කියන එක. ඒ වගේම අපිට කොච්චර ලොකු වටිනාකමක් තියෙන තැනක්ද කියලා හිතනවා මේ හැමදේම ඇස් දෙකෙන් දකිද්දි. ඉතින් ඔයාලා වීඩියෝ එකෙන් දකිනවට වඩා මේ තැන ඇත්තටම හරිම ලස්සනයි. මෙතනට ගොඩක්ම එන්නේ ටුවරිස්ට්ලා. අපි මේ වෙලාවෙත් අපිට කීප දෙනෙක් හමු වුණා. ඉතින් වෙනත් රටවල් වලින් එන අය මේ ස්ථානයට මෙච්චර ආදරය කරනවා නම් ඉතින් අපිත් දැනගන්න ඕනි මේ තැන් පරිස්සම් කරගන්න. ඉතින් ඔයාලා මේ තැන් වලට එනවා නම් මේ තැන් අපිරිසිදු කරන්න එපා. ඔයාලා අරගෙන ඉන්න දෙයක් තියෙනවා නම් අරගෙන යන්න. ඉතින් මේ තියෙන ලෙන් විහාරයෙන් එළියට ආවහම තියෙන පොකුණ මේ වතාවේ නම් ටිකක් වතුර අඩුයි රස්නෙත් එක්ක නිසා. නැත්නම් මේක ගොඩක් වතුර පිරීලා තියෙන තැනක්. මේක ඉන්නවා චූටි මාළු. ලොකුවටම වීඩියෝ එකක් ගන්න උනේ නැහැ එතන. මොකද මේක ඇතුළට බහින්න බෑ. කොච්චර අවුවේ රස්නේ වැඩි වුණත් ඉතින් මෙතන තියෙන view එකත් එක්ක කන්ද මුදුනේ එන හුලඟත් එක්ක කිසිම දෙයක් දැනෙන්නේ නැතුව යනවා. ඒක තමයි ඇත්තම කතාව. ඉතින් ඇස්සහකට ගන්න හිතෙන්නේ නැති තරම් හරියම ලස්සන තැනක්. අපි දැන් බලමු දෙවෙනි view point එකේ view එක. ඉතින් මේ තියෙන්නේ අපි පහළ පාරෙන් ඉද්දී හමු වෙනවා පාරයිනේ ලොකු වැවක්. ඒ වැව තමයි මේ ඔයාලට පේන්නේ. මෙතන 360 view එක ලොකුවටම ගන්න අමාරුයි. මොකද පොඩි හිටකින් තමයි මේ view point එක අරන් තියෙන. හැබැයි බලන හැම පැත්තෙම කොළ පාට විතරයි. හරිම ලස්සන තැනක්. ඉතින් මෙතනින් යන්න හිතුනේ නැති තරම් ඔයාලට පේනවද දන්නේ නැහැ චූටි වඳුරු පැංච දෙන්නෙක් ගහක ඉන්නවා. ඉතින් කියන්න ඕනේ අනිවාර්යයෙන්ම මෙහෙ නවනම් මේ වඳුරු පැංච ඉන්නවා. ඉතින් ඔන්න දෙවෙනි view point එකෙත් ඉඳලා අපි යනවා උඩම තියෙන view point එකට. ඒ අතරමඟට අපිට හමු වෙනවා පරණම ලොකු සල් ගහක්. ඉතින් මං හිතන්නේ මෙතන ඔක්කොම පහළ ඉඳලා ගත්තොත් පඩිපෙළ 500ක් විතර තියෙනවා. හැබැයි ඒක ලොකුවටම දැනෙන්නේ නැහැ. මොකද මේ හුලඟත් එක්ක. ඉතින් මේ තියෙන්නේ අපිට උඩටම යන්න තියෙන පාර. මෙතන තියෙනවා පරණ කාලේ පඩිපෙළක්. මට එතන ලොකුවටම වීඩියෝ එකක් ගන්න උනේ නැහැ. මොකද පොඩි අකරතැබ්බයක් වෙච්ච නිසා. මෙතන තියෙන්නේ උඩ මළුවට යන්න තියෙන දොරටුවත් එක්ක. ඔන්න ඔය විදිහට තමයි
මේ අපි උඩ දොරටුව ළඟට ගියාම වටපිටාව අපිට පේන්නේ හරිම ලස්සන තැනක්. ඉතින් අපි ඉන්නේ කොච්චර උසකින්ද කියලා දැනුනේ මේ වීඩියෝ එක ආයේ බලද්දි. කියන්න තේරෙන්නේ නැහැ, හරිම නිදහස්, පුදුම සතුටක් දැනෙනවා. ඉතින් මේ වගේ රටක ඉන්නත් අපි හරි වාසනාවන්තයි. මේ වගේ සොබාදහම එක ගෙවෙන්න තරම් අපේ ජීවිත පින් කරලා තියෙනවා. ඉතින් කියන්න බැරි තරම් සතුටුයි. ඉතින් මේ තමා අන්තිම view point එක. මෙතන 360 view එකක් තියෙනවා. හැබැයි අපි ගිහේ ගොඩාක් රස්නේ වෙලාවක. ඉතින් අපිට ඒක නිසා පහළට ගිහිල්ලා ලොකුවටම වීඩියෝ එකක් ගන්න බැරි වුණා. මෙතන තියෙන කළු ගලක්නේ. ඒ නිසා ගල් රත් වෙලා කකුල් පිච්චෙන තරමට ඒකේ හොඳම වීඩියෝ එකක් තියෙනවා. මම ඒක ඔයාලට වීඩියෝ එන්ඩ් එකේදී දාලා තියනවා. ඉතින් ඔයාලා යනවා නම් උදේ වෙලාවක හරි හවස් වෙලාවක හරි යන්න, දවාලේ නම් යන්න එපා ළමයි. ඉතින් මේ තියෙන view එක හරිම ලස්සනයි. හරි යාළුවනේ, අද vlog එක අපි මෙතනින් අවසන් කරනවා. ඉතින් අපි අද කිය place එක ගැන ඔයාලට කොහොමද හිතුනේ කියලා comment එකක් දාන්න. වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම like එකක් දාලා කට්ටියට බලන්න share කරන්න. ඒ වගේම අපේ අලුත් වීඩියෝ බලන්න channel එකත් subscribe කරන්න. ඉතින් next vlog එකෙන් ආයෙම හමු වෙමු. එතකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න ඕනි. ආදරේ කොට. A few minutes later. එනවා. අම්මා තාත්තා ඉතින් අක්කා නම් කීමොත් ටික උඩින් එනවා හරපා අවුච්චි සීගේ පිච්චෙනවා. පිච්චෙනවා. ඉබා ටික බොන්න තියෙන හරි.